ඔයාලා සෝෂල් මීඩියාස් ෆලෝ කරන කෙනෙක් නම් මේ දවස්වල Facebook එකේ Instagram එකේ ඒ වගේම WhatsApp මේ වගේ සෝෂල් මීඩියාස් වල ඔයාලා දකින්න ඇති ගොඩ දෙනෙක්ගේ ප්‍රොෆයිල් පික්චර්ස් ඒ වගේම එයාලගේ DPs වල අමුතු කාටුන් ඉමේජ් එකක් තියෙනවා. වෙනස් විදිහේ කාටුන් ඉමේජ් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ගොඩක් අයගේ වෝල්ස් වල ඒ වගේම එයාලා දාන පෝස්ට් වල ස්ටෝරීස් වල මේ හැම දෙයකම මේ කාටුන් ඉමේජ් එක ඔයාලා දකින්න ඇති. මොකද්ද මේ කාටුන් ඉමේජ් එක? මේ කාටුන් ඉමේජ් එක අපි හඳුන්වන්නේ ගිබ්ලි ඉමේජස් කියලා. අනිවාර්යෙන් ඔයාලා මේ නම අහලා ඇති. මොකද මේ දවස්වල ගොඩ දෙනෙක් how to convert my image into Ghibli image කියලා දේ අනිවාර්යෙන් Google එකේ ඒ වගේම ChatGPT වගේ softwares වල ඒ වගේ apps වල ඒ වගේ දේවල් වල search කරන දෙයක් තමයි මේ how to convert image into Ghibli image කියලා. එතකොට ඔයාලා මේ Ghibli image එකක් මේ විදිහ සමහරට හදලත් ඇති. ඔයාලගේ Facebook වගේ social medias වල upload කරලත් ඇති. ඇත්තටම මේ Ghibli image කියන්නේ මොකක්ද කියලා ඔයා හොයලා බලුවද? මේ වචනේ ආවේ කොහෙන්ද කියලා ඔයා හොයලා බලුවද? සමහරට ඒ ගැන ඔයා හොයලා බලලා නැතුව ඇති. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ Ghibli images නැත්නම් මේ Ghibli කියන වචනේ කොහෙන්ද මේ ලෝකෙට ඉන්ට්‍රොඩියුස් උනේ කියලා. මේ Ghibli කියන වචනේ මුලින්ම ඉන්ට්‍රොඩියුස් උනේ 1985. අපි මේක අද AI tool එකක් විදිහට යූස් කරාට මේ Ghibli කියන වචනේ ඒ තරමට පරණ එකක්. 1985 වගේ ඊටාම ඈත කාලයක් දක්වා විහිදලා ගියපු දෙයක් තමයි මේ Ghibli images කියන වචනේ. එතකොට මේ Ghibli image කියන වචනේ මුලින්ම හඳුන්වා දුන්නේ ඒ කියන්නේ මේක ලෝකෙට ඉන්ට්‍රොඩියුස් උනේ පටන් ගත්තේ ජපානයේ ටෝකියෝ වලින්. ජපානයේ ටෝකියෝ වල Ghibli ස්ටුඩියෝ කියලා ඇනිමේෂන් සහ කාටුන් ස්ටුඩියෝ එකක් ස්ටාර්ට් කරා. මේ ස්ටාර්ට් කරේ ජපානයේ ඉඳපු හයාෝ මියාසුකි සහ ඉසාෝ ටකහවා කියලා පුද්ගලයන් දෙදෙනා. මේ දෙන්න තමයි මේ ආයතනයේ ඩිරෙක්ටර්ස්ලා විදිහට මේක ආරම්භ කළේ. ඉතින් මේ Ghibli images වල නැත්නම් Ghibli animation වල Ghibli cartoon වල තියෙන විශේෂත්වය තමයි මේවා ඩිජිටල් යුගයට ආවත් ඒ කියන්නේ අද දක්වා තියෙන හොඳ ඩෙවලොප් කාටුන් කැරක්ටරිස්ටික් හදන මෙතඩ් වලට ආවත් මේ Ghibli images කියන දේවල් එයාලා hand drawn animation hand drawn විදිහට තමයි තාමත් පවත්වාගෙන යන්නේ. ඒක තමයි ඒගොල්ලන්ගේ කාටුන් වල තියෙන විශේෂත්වය. මේ Ghibli image එකක් දැන් ඔයාගේ යාළුවෙක්ගේ Ghibli image එකක් එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ හදාගත්ත Ghibli image එකක් චෙක් කරලා බලපුවාම ඔයාලට නිකන් හිතලා බලපුවාම ඔයාලට මේ image එකේ අමුතු මැජිකල් ගතියක්, නොස්ටැලජික් ගතියක්, අමුතු දෙයක් දැනෙනවා ඇති. ඉතින් මේ දැනෙන ගතිය ඇති වෙන්නේ යාලා hand drawn විදිහට තමයි මේ Ghibli image කියන එක අඳින්න පටන් අරන් තියෙන නිසා අදටත් එයාලා මේ විදිහට තමයි පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමයි මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඒක ගොඩක් ඩීටේල් බෑග්ග්‍රවුන්ඩ් එකක්. ඒ කියන්නේ ගොඩක් විස්තරාත්මක බෑග්ග්‍රවුන්ඩ් එක. සහ නිකන් මේ ඉමේජ් එක දැක්කම ඔයාලට නිකන් එකපාරටම දියසායන් වලින් නැත්නම් වෝටර් කලර් පේන්ටින් එකක ගතියක් ගොඩක් දැනෙනවා ඇති. ඒ වගේම තමයි මේවට අරන් තියෙන කලර්ස්. හැම ඉමේජ් එකකම වගේ කලර්ස් එක ග්‍රේඩ් කලර් ග්‍රේඩ් එකක් වගේ යූස් වෙනවා ඔයාලට තේරෙලා ඇති. මේ Ghibli images කියන ඒවාට ආවේනික රටාවක්, ආවේනික ශෛලියක් තියෙනවා ඔයගලන්ට දැනෙනවා ඇති. ඉතින් මේ ශෛලියට ගොඩ දෙනෙක් කැමතියි. ඒ කැමැත්ත හින්දා තමයි මේ Ghibli images ගොඩ දෙනෙක් තමන්ගේ Facebook profile picture එකට තමන්ගේ stories වලට වගේ දේවල් වලට අප්ලෝඩ් කරන්නේ. එතකොට අර මම කලින් කියපු විදිහට මේ Ghibli කියන වචනේ මේ Ghibli studio කියන දේ පටන් ගත්තේ ජපානයේ ටෝකියෝ වල. අර මම කලින් කියපු පුද්ගලයෝ දෙන්න තමයි මේ Ghibli images සහ Ghibli studio කියන ඒ සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්නේ. ඉතින් ඒගොල්ලෝ මේ සංකල්පය ලෝකෙට හඳුන්වා දුන්නාම මේක ගොඩක් ජනප්‍රිය වුණා. ඒගොල්ලන්ගේ කතාවල් ඒගොල්ලෝ හදන ෆිල්ම්ස් ස්ටෝරීස් ගොඩක් ජනප්‍රිය වුණා. එතකොට මෙයාලව අද හඳුන්වනවා ජපනීස් ඩිස්නි කියලා. ඒ කියන්නේ ජපානයේ ඩිස්නි ලා විදිහට හඳුන්වන්නේ මේ Ghibli ස්ටුඩියෝ එක. එතකොට ඒ තරම් ඒ දක්වා මේක ඩෙවලොප් වෙලා ගොඩාක් ලොකු ඩෙවලොප් ආයතනයක් බවට අද පත් වෙලා තියෙනවා. එතකොට මෙයාලා ෆිල්ම්ස් ගණනාවක් හදලා තිනවා. ඔස්කාර් සම්මාන දිනපු ෆිල්ම්ස් ගණනාවක් මෙයාලා හදලා තිනවා. Spirited Away, Neighbor Totoro, ඒ වගේම තමයි Grave of the Fireflies වගේ ෆිල්ම්ස් ගණනාවක්. ඒ මම නම් කිහිපයක් කිව්වේ. ඒ අර තවත් නම් ගණනාවකින් හඳුන්වන්න පුළුවන් ප්‍රසිද්ධ ෆිල්ම්ස් ගණනාවක් එයාලා හදලා තියෙනවා. දැන් එතකොට මම පොඩ්ඩක් මේ Ghibli images හදිස්සිය ජනප්‍රිය වෙන්න හේතුවත් මම කියන්නම්. Open AI සමාගම. ඒ කියන්නේ AI ගැන පර්යේෂණ කරන ඩිස්කවරේෂන් කරන සමාගමක්. ඒගොල්ලන්ගේ ප්‍රසිද්ධම ටූල් එක අපි යූස් කරනවා ChatGPT. ඉතින් එයාලා මේ ChatGPT එකට අලුත් ෆීචර් එකක් හඳුන්වලා දුන්නා. තමන්ගේ අප්ලෝඩ් කරන ඉමේජ් එකක් Ghibli image එකක් බවට Ghibli cartoon එකක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ෆීචර් එකක් හඳුන්වලා දුන්නා. ඉතින් මේ ෆීචර් එක හඳුන්වලා දෙනවත් එක්කම හැමදෙනාම ඒ කියන්නේ සෙලිබ්‍රිටිස් නළුනිලියෝ පවා සමහරක් අය තමන්ගේ images Ghibli images බවට පරිවර්තනය කරන්න ගත්තා. ඉතින් ඒක අද ලෝකේ ට්‍රෙන්ඩ් එකක් වෙලා තිනවා. ඉතින් මට හිතුණා මේ ට්‍රෙන්ඩ් එක මම දැක්කා දැන් පහුගිය දවස්වල සෝෂල් මීඩියා වල මේ images අප්ලෝඩ් කරලා තියෙනවා. ඉතින් මම හිතුවා මේ Ghibli කියන වචනේ ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එකක් පොඩි හඳුන්වා දීමක් වගේ කරොත් හොඳයි කියලා. ඒකත් එක්ක තමයි මම මේ වීඩියෝ එක කරේ.
ඉතින් මම හිතනවා දැන් ඔයාලා Ghibli images ගැන හොඳ idea එකක් ගත්තා. අනිවාර්යයෙන්ම ඔයාලත් Ghibli image එක හදන්න, create කරන්න, ඒක Facebook ඔයාලගේ stories වලට upload කරන්න. ඒක ගොඩ දෙනෙක්ට දකින්න සලස්වන්න. ඒ දේ කරන්න. ඒ වගේම මේ දැනුම ලබා ගන්න. ඉතින් මම ඔයගලන්ට ආරාධනා කරනවා තවත් මේ වගේ වීඩියෝස් බලන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න. අපේ subscribe button එක අනිවාර්යෙන් තියෙනවා. ඒක click කරන්න, අපිව subscribe කරන්න. අපේ මේ වීඩියෝ එක තවත් යාළුවන්ට බලන්න share කරන්න. එයාලටත් දැනගන්න හරින්න මොකද්ද මේ Ghibli කියන්නේ මොකද්ද? ඔයාලගේ තියෙන knowledge එක එයාලට share කරන්න. ඒ වගේම තමයි අපේ වීඩියෝ එකට like කරන්න සහ bell notification එකත් ඔබලා දෙන්න. තවත් එතකොට මේ වගේ වීඩියෝස් upload කරපු ගමන් ඔයගලන්ට අනිවාර්යෙන් බලන්න පුළුවන්. ඇතැන් අද මං හිතනවා ඔයගොල්ලෝ Ghibli image ගැන හොඳ දැනුමක් ලබා ගත්තා කියලා. ඔයාලත් මං කලින් කිව්වා වගේ image එක හදන්න. එහෙනම් හැම දිනකටම ගොඩක් ස්තුතියි.